යාළුවනේ අපි ආසාවෙන් බලපු ඇනිමේ එකක් තමයි මේ නරුටෝ ඇනිමේ කියන්නේ. ඔයාලා නිකමට හරි හිතලා බැලුවද මේ නරුටෝ ඇනිමේ කියන නින්ජලාට චක්‍රා බලය ලැබෙන්නේ කොහොමද? කොනහාගම ආරම්භ වුණේ කොහොමද? මේ නින්ජුත්සු කලාව බිහි වුණේ කොහොමද කියලා. ඔන්න අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ නරුටෝ යුනිවර්ස් එකේ ආරම්භයේ ඉඳලා අවසානය වෙනකම්ම හැම දෙයක්ම එක දිගට. එහෙනම් ඉතින් අපේ channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් දැන්ම subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න. එතකොට ඔයාලට මේ වගේ videos ළඟටම ගෙන්න ගන්න පුළුවන්. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි මේ වීඩියෝ එක බලන්න. මේ හැමදේම පටන් ගන්නෙ ඔට්සුකීලා කියලා එක් ජීවී කොට්ටාසයකින්. මේ ඔට්සුකීලාගේ කාර්යභාරය තමයි ග්‍රහලෝක වලින් ග්‍රහලෝකයකට ගිහිල්ලා තමන්ගේ විශේෂිත ශාකයක් රෝපණය කරන එක. මෙහෙම පෘථිවියෙත් මේ ශාකය රෝපණය කරන්න එක ඔට්සුකී ජෝඩුවක් එනවා. ඒ තමයි ඉෂිකී සහ කගෝයා කියන්නේ. කොහොම හරි කගෝයා විසින් ඉෂිකිව මාරලා දානවා. හැබැයි ඉෂිකී රහසිගත වෙතනින් බේරිලා පැන ගන්නවා. අවසානයේදී කගෝයා මේ ලෝකේ බලය පාලනය කරන්න ඕන නිසා චක්‍රා ඒ ගහේ තහනම් ගෙඩිය ආහාරයට ගන්නවා. මෙහෙම ආහාරයට ගත්තට පස්සේ කගුයට රින් ශරින්ගන් බලය ලැබෙනවා. මෙහෙම රින් ශරින්ගන් බලය ලැබුණට පස්සේ තමන්ටම කියලා සෙට්ටු හමුදාවක් නිර්මාණය කරගෙන මිනිස්සුන්ව මරන්න කගුය කටයුතු කරනවා. යාළුවනේ මේ කගුය ඔට්සුකීට ළමයි දෙන්නෙක් හිටියා. ඒ තමයි හඟුරුමෝ සහ හමුරා කියන්නේ. මේ හමුරා සහ හඟුරුමෝ දෙන්න මේ කගුයා ඔට්සුකීගේ වැරදි කලාපය ගැන ක්‍රියාකලාපය ගැන කලකිරීමෙන් තමයි හිටියේ. මේ දෙන්න තීරණය කරනවා කගුයාට එරෙහිව සටන් කරන්න. සටන පටන් ගන්නවා. කගුයා ඒ ශාකයත් එක්ක එකතු වෙලා ගොඩක් භයානක දසවලිග මුර්ගයා එහෙම නැත්නම් 10 tail beast බවට පත් වෙනවා. හඟුරුමෝ සහ හමුරෝ දින ගණනාවක් සටන් කර අවසානයේ ඔවුන් දෙදෙනාට පුළුවන් වෙනවා තමන්ගේ අම්මා වෙච්ච කගුයාව පරාජයට පත් කරලා හඳ ඇතුලේ හිර කරන්න. හමුරෝ තීරණය කරනවා තමන්ගේ අම්මව බලාගෙන හඳ ඇතුලේ ජීවත් වෙන්න. හඟුරුමෝ තීරණය කරනවා මිනිසුන්ට මේ නින්ජුත්සු දහම බෙදා දීලා මිනිස් ලෝකය ආරක්ෂා කරන්න. කොහොම හරි කගුයාට පුළුවන් වෙනවා තමන්ව නැවත ගෙන්වා ගන්න තමන්ගේ බ්ලැක් සෙට්ස්ව පෘථිවියට දාන්න. මේ හඟුරුමෝ ඔට්සුකී තමන් සතුව තිබ්බ දසවලිග මුර්ගයා එහෙම නැත්නම් 10 tail beastගේ චක්‍ර බලය භාවිතා කරලා tail beastලා 9 දෙනෙක් නිර්මාණය කරනවා. මේ tail beastලා 9 දෙනා නිර්මාණය කළා හඟුරුමෝ ඔට්සුකී තමන්ගේ මේ නින්ජුත්සු දහම මුළු ලෝකේ පුරාම ව්‍යාප්ත කරනවා. මේ නිසා හඟුරුමෝ ඔට්සුකීව සේජ් ඔෆ් සික්ස් පාත් එහෙමත් නැත්නම් හය මාර්ගයේ මුනිවරයා විදිහට මිනිස්සු හඳුන්වනවා. යාළුවනේ මේ හඟුරුමෝ ඔට්සුකීට ළමයි දෙන්නෙක් හිටියා. ඒ තමයි ඉන්ද්‍රා සහ අසුරා කියන්නේ. මේ ඉන්ද්‍රා උපතින්ම දක්ෂයි. නින්ජුත්සු කලාවේ අත්සලකුණු සහ ශෑරින්ගන් බලය මුලින්ම හොයාගන්නේ ඉන්ද්‍රයි. නමුත් අසුරා දක්ෂ නැහැ. අසුරාගේ තියෙන උත්සාහය සහ කැපවීම නිසා ටික කාලයකින් අසුරටත් පුළුවන් වෙනවා ඉන්ද්‍රා තරම් ශක්තිවන්තයෙක් බවට පත් වෙන්න. හඟුරුමෝ ඔට්සුකී තීරණය කරනවා තමන්ගේ වංශයේ ඉදිරි ගමන මේ අසුරාට බාර දෙන්න. මොකද අසුරා ගොඩක් සාමකාමී කෙනෙක් නිසා මේකෙන් ඉන්ද්‍රා ගොඩක් කේන්ති ගන්නවා. ඒකට කළු සෙට්සුත් තව ඇවිල්ලා ඉන්ද්‍රාගේ සිත දූෂණය කරනවා. ඊට පස්සේ මේ දෙන්න අතර මහා සටනක් ඇති වෙනවා. මෙන්න මේ සංග්‍රාමය ගොඩක් දරුණු සටනක් වෙනවා. ඉන්ද්‍රාට ඕන වුණේ කොහොම හරි අසුරාවයි හඟුරුමෝ ඔට්සුකීවයි මරලා පාලනය තමන්ගේ අතට ගන්න. කොහොම හරි අසුරාට තමන්ගේ බලය භාවිතා කරලා පුළුවන් වෙනවා මේ ඉන්ද්‍රාව ඝාතනය කරන්න. කොහොම වුණත් මේ දෙන්නාගේ වෛරය මෙතනින් නතර වෙන්නේ නැහැ. ඉන්ද්‍රාගෙන් උච්චිහා වංශයත් අසුරාගෙන් සෙන්ජූ සහ උසුමකි වංශත් පැවතගෙන එමින් මේ වෛරය දිගින් දිගටමත් ක්‍රියාත්මක වෙනවා. වර්නිං ස්ටේට් යුගය මේ යුගයේදී නිල නින්ජලාට ජීවත් වෙන්න පුළුවන් ගමක් හෝ රටක් තිබුණේ නැහැ. තිබුණේ එකිනෙකා මරා ගන්න වංශ විතරයි. මේ වංශ අතරින් ගොඩක් බලවත් සතුරන් වුණේ උචිහා සහ සෙන්ජූ කියන වංශ දෙකයි. මේ නිසා කුඩා ළමයි කුඩා කාලයේදීම යුද්ධවලට යවලා මරා දැමුවා.
මෙතනදී උචිහා වංශේ මදාරා උචිහා සෙන්ජු වංශේ හසිරමා සෙන්ජුත් පොඩි කාලේ ඉඳන්ම හොඳ යාළුවන් බවට පත් වෙනවා. මේගොල්ලොන්ගේ සිහිනය වුණේ කවදා හරි ළමයින්ට ආරක්ෂිතව ජීවත් වෙන්න පුළුවන් හැමෝම එකට ජීවත් වෙන එක් ස්ථානයක් නිර්මාණය කරන එකයි. කාලයාගේ ඇවෑමෙන් මේ දෙන්න එකතු වෙලා හැමෝටම එකට ජීවත් වෙන්න පුළුවන් එක් සොඳුරු ස්ථානයක් නිර්මාණය කරනවා. ඒ තමයි කොනහා ගම්මානය කියන්නේ. යාළුවනේ අපි දැන් බලමු මේ කොනහා ගම නිර්මාණය වුණාට පස්සේ එතනින් එහාට මේ ශිනෝබි ඉතිහාසයේ මොන දේවල් සිද්ධ වුණාද කියලා. යාළුවනේ මේ මදාරා උචිහා සහ හසිරමා සෙන්ජු එකතු වෙලා මේ කොනහා ගම නිර්මාණය කරත් ගමේ ඉන්න මිනිසුන්ගේ වැඩි ඡන්දය මත හොකාගේ තනතුරට පත් වෙන්නේ හසිරමා සෙන්ජුයි. මේක හින්දා මදාරා උචිහා ගොඩක් අවුලෙන් තමයි හිටියේ. මදාරා උචිහාට තේරුණා තමන්ගේ වංශයෙන් පවා තමන්ට නිසි තැනක් ලැබෙන්නේ නැහැ. මේක හින්දා මදාරා උචිහා මං උඹලව විනාශ කරනවා කියලා ගමෙන් පිටත් වෙලා යනවා. යාළුවනේ මදාරා උචිහා ආයෙමත් එනවා. ඒ එන්නේ නිකන් නෙමෙයි. නයින් ටේල් එහෙම නැත්නම් කුරමා කියන ගොඩක් භයානක ටේල් බීස්ගේ බලයත් අරගෙන මේ කුරමා සහ මදාරා එකතු වෙලා හසිරමා සෙන්ජුත් එක්ක දින ගණනාවක් සටන් කරනවා. මේ සටන කොච්චර බලවත්ද කියනනම් වටේ තියෙන කඳු වැටි පවා මේ සටන කඳු වැටි ගංගා වනාන්තර පවා මේ සටනේ විනාශලා යනවා. යාළුවනේ ඔයාලටත් හිතා ගන්න පුළුවන් මේ සටන කොච්චර භයානක සටනක් වෙන්න ඇතිද කියලා. යාළුවනේ මේ එන්ඩ් ඔෆ් වැලි එකේදී දින ගණනාවක් මදාරාගේ සහ හසිරමා අතර පැවැත් වූ සටනේදී අවසානයේදී හසිරමාට පුළුවන් වෙනවා තමන්ගේ කඩුව මදාරාගේ පපුව ඇතුළටම බස්සලා මදාරව මරලා දාන්න. ඒ වුණාට මදාරා තමන්ගේ ඉසනාගී කියන බලය භාවිතා කරලා මරණයෙන් බේරෙනවා විතරක් නෙමෙයි හොරෙන්ම හසිරමාගේ සයිද තමන්ගේ සිරුර තුළට ඇතුළත් කරගන්නවා. යුද්ධය ඉවර කරපු හසිරමා සෙන්ජු නැවතත් කොනහ ගම්මානයට ඇවිල්ලා ගම්මාන අතර සාමය ඇති කිරීමට සහ බලය සමාන කිරීමට තමන් ගාව තිබ්බ ටේල් බීස්ලා 9 දෙනා ඒ ගම්මාන අතර සමානව බෙදලා දානවා. හැබැයි යාළුවනේ හසිරමා සෙන්ජු ගත්ත වැරදිම තීරණයක් තමයි මේක. මේක නිසා ගම්මාන අතර ටේල් බීස්ලා වෙනුවෙන් සටනක් ඇති වෙනවා. මේක තමයි ෆස්ට් නින්ජා වෝ එක. එහෙම නැත්නම් පළවෙනි මහා සිනෝබි යුද්ධය. දෙවන හොකාගේ යාළුවනේ දෙවනි හොකාගේ තමයි අපි කවුරුත් දන්න ටොබිරමා සෙන්ජු. හසිරමා සෙන්ජු කොනහාගම නිර්මාණය කරාට පස්සේ නිසි ආකාරව කොනහාගම පාලනය කරේ මේ ටොබිරමා සෙන්ජුයි. අපි දැන් බලමු ටොබිරමා සෙන්ජු කොනහාගමේ දියුණුව උදෙසා කරපු සේවාවන් මොනවද කියලා. පළවෙනි එක නින්ජා ඇකඩමිය නිර්මාණය කිරීම. දෙවැනි එක චූනින් විභාග නිර්මාණය කිරීම. අම්බු බ්ලැක් ඔප්ස් කියන රහස්‍යගත පොලිසිය නිර්මාණය කිරීම. ඒ විතරක් නෙමෙයි යාළුවනේ මේ ටොබිරමා සෙන්ජු ගොඩක් නින්ජුට්සුත් සොයාගෙන තියෙනවා. ඒ නින්ජුට්සු තමයි ෆ්ලයින් රයිජින් තාක්ෂණය. ඕනම ස්ථානයක ඉඳලා තවත් ස්ථානයකට ඉක්මනින් ටෙලිපොටේට් වීමේ හැකියාව. දෙවැනි එක එඩෝ ටෙන්සෙයි මැරුණු කෙනෙකුට පණ දීමේ හැකියාව. තුන්වෙනි එක ෂැඩෝ ක්ලෝන් ජුට්සුව තමන් වගේ ක්ලෝන 100 ගණනක් මවා ගැනීමේ හැකියාව. යාළුවනේ ටොබිරමා සෙන්ජු කොනහා ගම්මානයේ දියුණුව සඳහා ගොඩක් සේවයක් ඉටු කරපු හොකාගේ කෙනෙක්. අවසානයේදී සටනකදී මේ ටොබිරමා සෙන්ජු මැරිමිය යනවා. තුන්වෙනි හොකාගේ එහෙමත් නැත්නම් හිරුසෙන් සරුතෝබි. යාළුවනේ කොනහා ගම්මානයේ වැඩිම කාලයක් පාලනය කරපු හොකාගේවරයා තමයි මේ හිරුසෙන් සරුතෝබි කියන්නේ. දෙවනි හොකාගේ ටොබිරමා සෙන්ජුට හිටපු දක්ෂතම ගෝලයා තමයි මේ හිරුසෙන් සරුතෝබි කියන්නේ. යාළුවනේ දෙවන මහා ශිනෝබි යුද්ධයේදී කොනහා ගම්මානයේ මෙහෙයවමින් දක්ෂ විදිහට මේ යුද්ධය ජයග්‍රහණය කරන්න හිරුසෙන් සරුතෝබිට අවස්ථාව ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි යාළුවනේ හිරුසෙන් සරුතෝබි ලෙජන්ඩරි සනින් තිදෙනාව නිර්මාණය කරනවා. ලෙජන්ඩරි සරින් තිදෙනා කියන්නේ ජිරයියා ඉසුනඩේ සහ ඕරචිමරුට. යාළුවනේ කොනහා ගමට විශාල සේවාවක් සහ කැපකිරීමක් කරපු හොකාගේ කෙනෙක් තමයි මේ හිරුසෙන් සරුතෝබි කියන්නේ. මේ හිරුසෙන් සරුතෝබි තමන්ගේ අනාගත පරම්පරාවට විල් ඔෆ් ෆයර් කියන සංකල්පය දායාද කරනවා. විල් ඔෆ් ෆයර් කියන්නේ හැමෝම තමන්ගේ පවුලේ විදියට සලකලා තමන්ගේ ගම තමන්ගේ මිතුරන්ව සහෝදර සහෝදරියන්ව ආරක්ෂා කරන එක.
ඊළඟට 4 වැනි හොකාගේ යාළුවනේ කොනහා ගම්මානේ 4 වැනි හොකාගේ තමයි අපි කවුරුත් ආදරය කරන මිනාටෝ නමිකාසේ. මිනාටෝ නමිකාසේ ගොඩක් දක්ෂ විදියට තනියම සතුරන් එක්ක සටන් කරලා විශාල සතුරන් ප්‍රමාණයක් විනාශ කරනවා. ඒ විතරක් නෙමේ යාළුවනේ අඩු කාලයකින් හොකාගේ තනතුරටත් පත් වෙනවා. මේ අතරේ මිනාටෝ නමිකාසේ ශිෂ්‍යයන් 3 දෙනෙකුට ඉගැන්වීම් කරනවා. ඒ තමයි කකාෂි, රින් සහ ඔබිටෝ කියන්නේ. එක් මෙහෙයුමක් අතරතුරදී ඔබිටෝ මිය යනවා. මිනාටෝටත් හැකියාව ලැබෙන්නේ නැහැ ඔබිටෝව බේරගන්න. මේ අතරේදීම කකාෂිගේ ප්‍රහාරයට පැනලා රින් දිවි නසා ගන්නවා. යාළුවනේ ඔබිටෝ මිය ගියාට මදාරා උචිහාට පුළුවන් වෙනවා ඔබිටෝට නැවතත් පණ ලබා දෙන්න. ඉතින් යාළුවනේ රින් මැරුණා කියලා දැනගත්තට පස්සේ ඔබිටෝ ගොඩක් තරහ ගන්නවා විතරක් නෙමෙයි මදාරාගේ මේ ලෝකෙ අල්ලගන්න සිහිනයටත් උදව් කරන්න තීරණය කරනවා. යාළුවනේ මේ යහිකෝ විසින් සාමය පවත්වා ගන්න හදපු අකට්සුකි සංවිධානය ඩැන්සෝගේ ක්‍රියාකාරීත්වය නිසා නගාටෝගේ අතටපත් වෙනවා. ඊට පස්සේ ඔබිටෝ උචිහා නගාටෝ පාලනය කරලා මේ අකට්සුකි සංවිධානය වැරදි වැඩ කරන සංවිධානයක් බවට පත් කරන්න කටයුතු කරනවා. යාළුවනේ කුෂිනාට නරුටෝ ලැබෙන්න යන වෙලාවේ එතෙන්ට ඔබිටෝ ඇවිල්ලා කුෂිනාගේ කුරමා සීල් එක බිඳලා දානවා. ඒ විතරක් නෙමෙයි කුරමාව නැවතත් එළියට ගැනීමට සමත් වෙනවා. යාළුවනේ මේ කුරාමා ඔබිටෝගේ පාලනයෙන් සමස්ත කොනහා ගම්මානෙම විනාශ කරන්න පටන් ගන්නවා. මෙතන නින්ජලාටවත් කුරමාව පාලනය කරගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. අවසානයේට කුරමාගේ ප්‍රහාරයෙන් මිනාටෝ මිය යනවා. යාළුවනේ කොනහා ගමට කුරාමාගේ ඇටැක් එක ආවට පස්සේ ගොඩක් කට්ටිය උචිහා වංශයට ඒක ගැන සැක කරනවා. මේක හින්දා උචිහා වංශය ගමට එරෙහිව කැරැල්ලක් ගහන්න තීරණය කරනවා. මේ නිසා ඉතාචි උචිහාට සිද්ධ වෙනවා තමන්ගේ වංශය තමන්ගේ අම්මව තාත්තව විනාශ කරලා දාන්න. උචිහා මේ විදිහට තමන්ගේ සමස්ත වංශෙම විනාශයට ලක් කරලා දාලා තමන්ගේ මල්ලි වෙච්ච ඒ සාස්කේ උචිහාව විතරක් ඉතුරු කරලා අකට්සුකි කියන ගොඩක් දරුණු සංවිධානයට එක් වෙනවා. යාළුවනේ අනාථයෙක් විදියට හැදුණු නරුටෝ සකුරා සහ සාස්කේ එක්ක කකාෂිගේ ටීම් 7 එකට එකතු වෙනවා. මෙහෙම ටීම් 7 එකට එකතු වෙලා මේ ටූනින් එක්සෑම් එකේ තරඟ වදින අතරතුරදී සසුගෙට ඔරොචිමාරුගෙන් කර්ස් මාර්ක් එකක් ලැබෙනවා. යාළුවනේ තර්ඩ් හොකාගේ ගේ මිය යෑමෙන් පසුව 5 වෙනි හොකාගේ තනතුරට පත්වන්නේ ඉසුනාඩි සෙන්ජු. යාළුවනේ වැදගත්ම දේ තමයි කොනහා ගම්මානේ පළමු වන කාන්තා හොකාගේ තමයි මේ ඉසුනාඩි සෙන්ජු කියන්නේ. ඉසුනාඩි සෙන්ජුගේ කාලයේදී කොනහා ගම්මානේ වෛද්‍ය පද්ධතියට විශාල සේවයක් මෙය ඉටු කරනවා. ඒ විතරක් නෙමේ යාළුවනේ මේ කාලයේදී සස්කේ උචිහා ඔරොචිමාරු ගාවට කොනහා ගම්මානේ පැනලා යනවා. යාළුවනේ නරුටෝ කොනහා ගම්මානයට ආයෙමත් සේජ් මොඩ් එක කියන ගොඩක් බලවත් මොඩ් එක ඉගෙනගෙන එද්දි කොනහා ගම්මානයට පේන්ගේ ඇටැක් එක ඇවිල්ලා තිබ්බේ. මේ අවස්ථාවේදී නරුටෝ තනියෙන්ම පේන්ගේ කණ්ඩායමත් එක්ක සටන් කරලා මේ පේන්ලා සියලු දෙනාවම ඝාතනය කරලා දාලා ගමේ වීරයා බවට පත් වෙනවා. යාළුවනේ ඔබිටෝ උචිහා විසින් 4 වෙනි මහා ශිනෝබි යුද්ධය ප්‍රකාශයට පත් කරනවා. කබුටෝ එඩෝ ටෙන්සෙයි කියන බලවත් ජුට්සුව භාවිතා කරලා මදාරා ඇතුව මැරිලා හිටපු හැම බලවත් නින්ජා කෙනෙක්ම නැවත ගෙන්වනවා විතරක් නෙමෙයි මේගොල්ලෝ මේ යුද්ධය දිනාගෙන එද්දි මේ මදාරා උචිහාත් එක්ක හිටපු බ්ලැක් සෙට්සු මදාරට ද්‍රෝහි වෙලා මදාරව ඝාතනය කරනවා. ඝාතනය කරලා මදාරාගේ සම්පූර්ණ චක්‍රාබලය භාවිතා කරලා කගුයා ඔට්ටොට්සුකිව පෘථිවියට නැවතත් කැඳවනවා. නරුටෝ සහ සස්කේ හඟුරුමෝගේ බලය භාවිතා කරලා කගුයා ඔට්ටොට්සුකිව සීල් කරනවා. ඊට පස්සේ 4 වෙනි මහා ශිනෝබි යුද්ධයත් අවසන් වෙනවා. යාළුවනේ 4 වෙනි මහා ශිනෝබි යුද්ධයෙන් පසුව කොනහා ගම්මානේ 7 වෙනි හොකාගේ වරයා බවට පත් වෙන්නේ කකාෂි හටගේ. කකාෂි හොකාගේ වුණාට පස්සේ 4 වෙනි මහා ශිනෝබි යුද්ධයෙන් විනාශ වෙලා තිබ්බ කොනහා ගම්මානය නැවතත් යථා තත්ත්වයට නවීන තාක්ෂණය භාවිතා කරලා ගොඩනගන්න සමත්කම් දක්වනවා. ඒ විතරක් නෙමේ යාළුවනේ කොනහා ගම්මානය සාමකාමීව ඉදිරියට පවත්වාගෙන යන්නෙත් මේ කකාෂි හටකයි. යාළුවනේ ඊළඟට 7 වෙනි හොකාගේ
හත්වැනි හොකාගේ තමයි අපි කවුරුත් දන්නේ කියන ආදරය කරන නරුටෝ උසුමාකි. නරුටෝ උසුමාකි හත්වැනි හොකාගේ බවට පත් වෙලා ටේල් බීස්ලා සහ මිනිස්සු අතර සාමය ඇති කරලා යුද්ධ නැති සාමගාමී ලෝකයක් නිර්මාණය කරනවා විතරක් නෙමෙයි සමස්ත ගම්මාන අතරම වීරයා බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි හතරවෙනි මහා ශිනෝබි යුද්ධය ජයග්‍රහණය කරන්න මූලික පුරුක වෙන්නේ මේ නරුටෝ උසුමාකි. යාළුවනේ මේ නරුටෝගේ සහ හිනාටාගේ විවාහයෙන් මේ නරුටෝ shippuden කතාමාලාව අවසන් වෙනවා. යාළුවනේ ඔන්න එහෙනම් නරුටෝ ටයිම්ලයින් වීඩියෝ එකත් ඉවරයි. යාළුවනේ වීඩියෝ එක දිග්ගැස්සෙන හින්දා මම මේකේ අත්‍යවශ්‍යම කොටස් ටික විතරක් පැහැදිලි කරා. ඔයාලට තව මොන හරි දැනගන්න දෙයක් ඕන නම් තව විස්තර ඕන නම් අනිවාර්යෙන්ම පල්ලෙහායින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ විතරක් නෙමෙයි යාළුවනේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා like එකකුත් දාන්න. ඒ විතරක් නෙමෙයි යාළුවන්ටත් මේ වීඩියෝ එක share කරන්න. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.